TKK සිනමා වෙතරවලම් සාදරෙන් පිළිගන්නවා. අද අරගෙනල් තියෙන වෙනස්ම විදිහ කොරියන් මූව එකක්. මේක වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකෙනගේ සල්ලි වොයිස් ෆිෂිං හරහා කණ්ඩායමක් හොරකම් කරනවා. ඒ කියන්නේ මේ වෙද්දී ලංකාවෙත් බහුලවම සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ මේ කෙනා මේ කණ්ඩායම පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි කතා පටන් ගන්නෙ. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු කතා පැත්තට. කතා පටන් ගන්න පෙන්වන්නේ මිනිස් වැඩ කරන සයිට් එකක්. මේ සයිට් එකේ ඒ කලාපය බාරලා තියෙන හන්සෝ ජෝ කියලා කෙනෙක්ට. මේ වෙලාවේදී යාට කළමනාකාරතුමා කතා කරනවා. මේ හන්සෝ ජෝ කියන්නේ කලින් පොලිසිය වැඩ කරපු කෙනෙක්. කළමනාකාරතුමා හන්සෝ ජෝට කතා කරලා කියන්නේ ඊළඟ අවුරුද්දේ ඉඳන් සයිට් එකේ මැනේජර් විදියට හන්සෝ ජෝ පත් කරනවා කියලා. හන්සෝ ජෝටත් මේක ඇහුණට පස්සේ මාර සතුටුයි. දැන් පෙන්වන්නේ හන්සෝ ජෝගේ බිරිඳ. මෙයාගේ නම තමයි මියොංග. මේ වෙලාවේදී හන්සෝ ජෝ මියොන්ට කෝල් එකක් ගන්න. මොකද එයාට හම්බෙන්න යන උසස් වීම ගැන කියන්න. මියොන් මේ වෙද්දී කෑම කඩයක් කරගෙන යනවා. කොහොම හරි ජෝ මියොන්ට මේ සුභාරංචිය කියන්නේ යද්දිම මියොන්ගේ කඩේට කස්ටමර් කෙනෙක් එනවා. අන්තිමේනේ මේ සුභාරංචිය ජෝට කියන්නේ වෙන්නේ නැහැ. මේ වෙලාවේදී ජෝ දකින්න මෙතන කෙනෙක්ව. මේ කෙනා හෙල්මට් එකක් දාගෙන නැහැ. ඊට පස්සේ ජෝ කියනවා මේ කෙනාට හෙල්මට් එකක් දාගන්න කියලා. දැන් පෙන්වන්නේ මියොන්ව. මියොන්ට මේ වෙලාවේ මැසේජ් එකක් එනවා. ඊට පස්සේ මියොන් මේ මැසේජ් එක බලනවා. මේක තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේ වෙලාවේදී අර ජෝට හම්බෙච්ච මිනිස්සයා මොකක් හරි ඩිවයිස් එකක් සයිට් එක ඇතුලේ හංගනවා කියලා අපිට පෙන්නනවා. මේ වෙලාවේදීම සයිට් එකේ කෙනෙක් අනතුරකටපත් වෙනවා. ඊට පස්සේ ජෝ පල්ලෙහාට බැලලා මේක නම් බේර ගන්න තමයි යන්නේ. මේ වෙලාවේදී කෙනෙක් ඇම්බියුලන්ස් එකට කතා කරන්න යනවා. හැබැයි කෝල් කරන්න කාගවත් ෆෝන් එකට සිග්නල් නැහැ. ඔන්න මේ වෙලාවේදීම මියොන්ට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එනවා. මේ කෙනා කියන්නේ මං කිම් හ්යුන් සූ නීතිඥතුමා. හන්සෝ ජුන්ගේ යාළුවෙක්. එයා වැඩ කරන තැනදී අනතුරක් වුණා. කොහොම හරි කම්කරුවෙක් සයිට් එකේදී මැරලා තියෙනවා. ඒකට වග කියන්න ඕනේ හන්සෝ ජුන්. මේ වෙලාවේදී හන්සෝ ජුන් ඉන්නේ පොලිසියේ. එයාට කෝල් කරන්නත් බෑ. මේ වෙලාවේදී මියොන් හොඳන බාවෙලා තමයි ඉන්නේ. මියොන් කියනවා මං ඉස්සෙල්ලාම මේක ගැන හොයලා බලන්නම් කියලා. ඊට පස්සේ මියොන් හන්සෝ ජුන්ට කෝල් එකක් ගන්නවා. ඔන්න ඊට පස්සේ තවත් නම්බර් එකකින් මියොන්ට කෝල් එකක් එනවා. අපි කතා කරන්නේ බූසාන් පොලිසිය. හන්සෝ ජුන් මහත්තයාව සයිට් එකේ සිද්ධියකට අත්අඩංගුවට ගත්තා. මං කතා කළේ එයාගේ හදිසි ඇමතුමංක බලලා. ඔයාට එයාව බලන්න ඕන නම් පොලිසියට එන්න වෙනවා. ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අර නීතිඥයා ආයෙත් පාරක් කෝල් කරනවා. මෙයා අහනවා ඔයාට පොලිසියෙන් කතා කරාද කියලා. මේක උසාවියට ගියොත් එහෙම එයා අනිවාර්යයෙන්ම මිනිමරුමකට වරදකාරයෙක් වෙනවා. ඒත් දැන්ම සිද්ධිය ගැන කතා කරලා විසඳ ගන්න පුළුවන් වුණොත් හොඳයි. මේක නා කියනවා මගේ බැංකු තොරතුරු නීති ආයතන වෙබ්සයිට් එකේ තියෙනවා. නඩුවක් වැටෙන්න කලින් ඉක්මන් කරන්න. එතකම් මොනවද කරන්න පුළුවන් කියලා මම බලන්න. මට බේරුම් කරන එකට සල්ලි එවන්න කියලා තමයි මේ කෙනා කියන්නේ. ඊට පස්සේ මියොන් මෙයා ගාව තියෙන හැම සල්ලියක්ම හන්සෝ ජෝ බේර ගන්න ඕන හින්දා මේ කෙනාගේ account එකට දානවා. සිද්ධිය විසඳගත්තට පස්සේ මං කෝල් එකක් ගන්නම් කියලා මේ කෙනා ෆෝන් එක කට් කරලා දානවා. දැන් පෙන්වන්නේ සයිට් එකේ වෙන දෙයක්. සයිට් එකේ අනතුරක් සිද්ධ වුණා කිව්වට හන්සෝ ජෝට පුළුවන් වෙලා තියෙනවා මේ කෙනා බේර ගන්න. දැන් පෙන්වන්නේ වාහනයක් ඇතුළේ ඉන්න කට්ටියක්ව. ඊට පස්සේ මේ කට්ටිය බැංකු කාඩ් අරගෙන බයික් වල නැගලා මෙතනින් පිටත් වෙලා යනවා. දැන් අර මිනිස්සයා සයිට් එකේ හංගුවේ ඩිවයිස් එකක් අරගෙන මෙතන පිටත් වෙලා යනවා. මේ වෙලාවේ තමයි හන්සෝ ජුන් දකින්නේ මියොන් එයාට කෝල් ගොඩක් අරගෙන තියෙනවා කියලා. ඊට පස්සේ හන්සෝ ජුන් මියොන්ට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ තමයි මියොන් දැනගන්නේ ඒ විදිහේ කිසිම අනතුරක් සිද්ධ වෙලා නැහැ කියලා. මෙච්චර වෙලාවක් හන්සෝ ජුන්ගේ ෆෝන් එකට සිග්නල් තිබිලා නැහැ. මියොන් අහනවා ඔයාට යාළුවෙක් ඉන්නවද නීතිඥයෙක් කිම් හ්යුන් සූ කියලා. හන්සෝ ජුන් කියනවා නැහැ කියලා. ඔන්න එතකොට තමයි මියොන්ට තේරෙන්නේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මියොන් ඉක්මනට යන්නේ බැංකුවට. මියොන්ගේ සල්ලි ටික ආපහු බැංකුවෙන් ගන්න උත්සාහ කරාට වැඩේ හරියන්නේ නැහැ. මොකද මේ වෙද්දිත් ඒ කට්ටිය account එකෙන් සල්ලි අරගෙන. ඊට පස්සේ මියොන් මේක ගිහිල්ලා පොලිසියට කියනවා. ඔන්න මියොන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී මියොන්ට කෝල් එකක් එනවා. මේ කතා කරන්නේත් මියොන්ගෙන් සල්ලි ගත්ත කෙනාම තමයි. මියොන් කියනවා එයාගේ සල්ලි ආපහු දෙන්න කියලා. මට ඒ සල්ලි හොඳට වියදම් කරන්න පුළුවන් කියලා. මේ කෙනා මියොන්ට විහිළු කරනවා. මේ කතාව හින්දා මියොන්ට මතක නැහැ එයා ඉන්නේ පාර මැද්දේ කියලා. කොහොම හරි මෙතනදී මියොන් වාහනයකට හැප්පෙනවා. කොහොම හරි මියොන්ට ලොකු කරදරයක් නම් වෙලා නැහැ. හැබැයි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මියොන්ට තාම සිහිය ඇවිල්ලා නැහැ. මේලදී හන්සෝ ජුන්ට එයා වැඩ කරන තැන ප්‍රධානියා කතා කරනවා. ඒ කියන්නේ සයිට් එකේ මැනේජර්. මැනේජර් කියනවා මම මෝඩෙක් වගේ රැවටුණා. අපේ මිනිස්සුන්ට දෙන්න තිබ්බ ඩොලර් මිලියන 3ක සල්ලි නැති වුණා. මෙයා කියන්නේ මේ හැමදේම සිද්ධ වුණේ එයා හින්දා කියලා. ඊට පස්සේ මැනේජර් සමාව ඉල්ලලා ෆෝන් එක කට් කරලා දානවා. හන්සෝ ජුන්ට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මොකද මැනේජර්ගේ ෆෝන් එකක් දැන් වැඩ කරන්නේ නැහැ. හන්සෝ ජුන් ප්‍රධානීතුමාව හම්බෙන්න යද්දි මේ වෙද්දිත් එයා සුයිසයිඩ් කරගෙන. හන්සෝ ජුන්ගේ සයිට් එකේ හිටිය හැමෝටම සිද්ධ වෙලා තියෙන්නේ හන්සෝ ජුන්ට උනා වගේම දෙයක් තමයි. ඒ හැමෝගෙම සල්ලි තොරකම් කරලා. මේ වෙලාවේදී කෙනෙක් මෙතනට එනවා.
මේ කෙනා සයිට් එකේ වැඩ කරපු කෙනෙක්. මේ කෙනා සල්ලි තියාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ දුවගේ සත්කමක් කරන්න. මේ කෙනා හංසජුන්ට කියනවා ඔයා කලින් පොලිස් කාරෙක් නේද? කොහොම හරි එවුන්ගෙන් සල්ලි ටික අරගෙන මගේ දුව බේරලා දෙන්න කියලා තමයි මේ කෙනා හංසජුන්ට කියන්නේ. ඊට පස්සේ හංසජුන් මේ කෙනා හොයන්න පටන් ගන්නවා. මේ ගැහණු කෙනා හංසජුන්ට කියනවා අපිට රක්ෂණ සමාගමකින් කෝල් එකක් ආවා. සාමාන්‍ය රක්ෂණ මුදලකට වඩා භාගයක් අඩු දිගු කාලීන රක්ෂණයක්. ප්‍රධානීතුමා හිතලා තියෙනවා වැඩ කරන කට්ටියත් අනිවාර්යයෙන්ම මේකට කැමති වෙයි කියලා. ඊට පස්සේ වැඩ කරන කට්ටියගේ පෞද්ගලික තොරතුරු මේ කතා කරපු කෙනාට දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ සිද්ධිය වෙච්ච වෙලාවේ ඒ කට්ටියගේ සයිට් එකට විතරයි ෆෝන් වලට සිග්නල් නැති වුණේ. ඊට පස්සේ හන්සෝ ජුන් CCTV චෙක් කරලා බලනවා. CCTV චෙක් කරලා පස්සේ හන්සෝ ජුන්ට තේරෙනවා ඒ හිටිය මිනිස්සයා අනිවාර්යයෙන්ම සයිට් එකට සිග්නල් නැති වෙච්ච එකට සම්බන්ධයි කියලා. ඊට පස්සේ හන්සෝ ජුන් මේ මිනිස්සයා ගැන හොයන්න පටන් ගන්නවා. මේ කෙනාගේ බෙල්ලේ ටැටු එකක් තියෙනවා. ඊට පස්සේ හන්සෝ ජුන් කරන්නේ ටැටු ෂොප් වලට ගිහිල්ලා මේ ටැටු එක ගැන විස්තර අහන එක. කොහොම හරි තැනක් මෙයාට හම්බ වෙනවා. මෙතනින් තමයි මේ කෙනා මේ ටැටු එක ගහගෙන ගිහලා තියෙන්නේ. මේ කෙනා ට්‍රැවල් ඒජන්සියක් කරන් යන කෙනෙක්. ඔන්න ඊට පස්සේ හන්සෝ ජුන් යනවා මේ කෙනා හොයාගෙන. හන්සෝ ජුන් එයාගේ වාහනෙන් ගිහිල්ලා මේ කෙනාගේ වාහනේ හප්පලා දානවා. ඊට පස්සේ එයාගේ නෝනාට ආපු කෝල් එක රෙකෝඩින් එකක් දාලා මේ කටහඬ අඳුරනවාද කියලා අහනවා. මේ කෙනා නම් කියන්නේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ හන්සෝ ජුන් මෙයාට පහර දෙනවා. මේ කෙනා කියනවා ඩේලිම් වල ඉන්න පාක් කියලා කෙනෙක් ගැන. එයා දන්නේ එච්චරයි කියලා තමයි මේ කෙනා කියන්නේ. ඊට පස්සේ මේ කෙනාව හන්සෝ ජුන් පොලිසියට බාර දෙනවා. ඊට පස්සේ හන්සෝ ජුන් පාක් ගැන පොලිසියට කියනවා. පොලිසියෙන් කියන්නේ අපි දැනටත් පාක් ගැන පරීක්ෂණ කරනවා කියලා. මේ පොලිසිය කෙනා කියනවා වොයිස් ෆිෂින් හින්දා අවුරුද්දකට බිලියන 640ක් විතර වංචා කරනවා. මේ හැමදේම කරන්නේ චීනයේ ඉඳලා. හන්සෝ ජුන්ට තේරෙනවා පොලිසියෙන් නම් මේකට ලොකු උදව්වක් ගන්න බෑ කියලා. දැන් පෙන්වන්නේ තරුණ ගැහණු කෙනෙක්ව. මෙයා මේ වෙද්දි වල දාලා තමයි තියෙන්නේ. මෙයා කම්පියුටර් වැඩවලට ගොඩක් දක්ෂ කෙනෙක්. කොහොම හරි මේ මනුස්සයාගේ සල්ලි වගේක් මේ ගැහණු කෙනා හොරගම් කරලා තියෙනවා. ඒ හින්දා මේ ගැහණු කෙනාව බල්ලන්ට කන්න දෙන්න තමයි හදන්නේ. කොහොම හරි මේ වෙලාවෙදිම හන්සෝ ජුන් එනවා මෙතනට. ඇවිල්ලා මේ ගැහණු කෙනාව මෙතනින් බේර ගන්නවා. හන් මේ ගැහණු කෙනාව කලින් ඉඳන්ම දන්නවා. හන් මියොන්ගේ ෆෝන් එක මේ ගැහණු කෙනාට දීලා අර කෝල් එක ආපු තැන හරියටම හොයාගන්න කියලා කියනවා. ඔන්න උදේම මේ ගැහණු කෙනා හොයාගත්ත දේවල් හන්සෝ ජුන් හම්බෙලා එයාට කියනවා. හැමතුම ආපු තැන් කිහිපයක් තියෙනවා. තායිලන්තය, කාම්බෝජියාව, අන්තිමට චීනය. හැබැයි හරියටම තැන හොයාගන්න බෑ. හරි තැන හොයාගන්න බැරි තරමටම ඒ කට්ටියගේ ආරක්ෂාව වැඩි. ඊට පස්සේ මේ ගැහණු කෙනා පෙන්නනවා ඒ කට්ටිය පාවිච්චි කරන ස්පයිවෙයා එක. ඒ කියන්නේ ඔත්තු බලන්න පාවිච්චි කරන මෘදුකාංගය. මේක තියෙන්නේ ඇඩ් එකක් විදිහට. මේ ඇඩ් එක ඩවුන්ලෝඩ් කළොත් එහෙම ඔයාලගේ ෆෝන් නම්බර් එක, ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම ඒ කට්ටියට අරගන්න පුළුවන්. ඊට පස්සේ හන්සෝ ජුන් අහනවා ඒ කට්ටිය පාවිච්චි කරපු ෆෝන් නම්බර එක මොකක්ද කියලා. මේ ගැහණු කෙනා කියනවා ඒකත් බොරු එකක්. මේ ඇප් එකෙන් තමයි ඒ කට්ටිය වංචා කරනකොට අංකය අරගන්නේ. බොරු අංකයක් ඇතුළත් කළාට පස්සේ මේ උපකරණය හරහා එයාලා ඔයාව සම්බන්ධ කරගන්නවා. මේ වගේ බඩු පාවිච්චි කරන දැන් අපේ රටේ උනත් ගොඩක් තියෙනවා. උන් හැංගිලා ඉන්නේ ජනාකීර්ණ පැත්තක. ඒ හින්දා හරියටම හොයාගන්න අමාරුයි. ඊට පස්සේ ආපු කෝල් එකේ පස්බීම් සද්දේ වැඩි කරලා හන්සෝ ජුන්ට අහන්න දෙනවා. මේ කෝල් එක ආපු තැන ලොකු පිරිසක් ඉන්න තැනක්. මේක අනිවාර්යයෙන්ම මහා පරිමාණයෙන් කරගෙන යන ලොකු සංවිධානයක්. කොහොම හරි අන්තිමේට කෝල් සෙන්ටර් එක තියෙන තැන නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ හන්සෝ ජුන් යනවා පාක්ව හම්බෙන්න. හන්සෝ ජුන් එනකොට පොලිසියන් මෙතෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. හන්සෝ ජුන් කියනවා ඔයාලට බූසන් වලින් කට්ටිය අරන් එද්දි ප්‍රශ්නයක් වුණා නේද? ඒක ගැන කතා කරන්න තමයි මං ආවේ කියලා හන්සෝ ජුන් කියනවා. ඊට පස්සේ හන්සෝ ජුන්ට පාක්ව හම්බෙන්න ඉඩ දෙනවා. පාක්ව හම්බුනාට පස්සේ හන්සෝ ජුන්ගෙන් පාක් අහනවා ඔයා කොහොමද බූසන් වල සිද්ධිය ගැන දන්නේ කියලා. පාක්ගේ කණ්ඩායම ඇතුලේ වෙස්වලාගත්ත පොලිසිය කෙනෙකුත් ඉන්නවා. හන්සෝ ජුන් මේ කෙනා ගැන පාක්ට කියනවා. ඊට පස්සේ පොලිසිය මේක ඇතුලට එනවා. කොහොම හරි හන්සෝ ජුන් පොලිසිය කට්ටියගෙන් පාක්ව බේර ගන්නවා. පාක්ක පොලිසිය කට්ටියගෙන් බේරගත්ත හින්දා හන්සෝ ජුන්ට මොනවද ඕනි කියලා පාක් අහනවා. චීනි පඩි හොඳයි කියලා මට දැනගන්න ලැබුණා. ඒ හින්දා මාව චීනි වැඩ දාන්න කියලා තමයි හන්සෝ ජුන් කියන්නේ. පාක් කියනවා එතන වැඩ හිතන තරම් ලේසි නෑ. ඊට පස්සේ පාක් එයාගේ කාඩ් එකක් දෙනවා හන්සෝ ජුන්ට. දීලා කියනවා චීනයේ ෂෙන්යන් වල ඉන්න චෝ අධ්‍යක්ෂ කියන කෙනාව හම්බෙන්න. මගේ කාඩ් එක පෙන්නුවොත් ඇතුළට යන්න ඉඩ දෙයි. ඊට පස්සේ හන්සෝ ජුන් වාහනේ බහිනවා. ඊට පස්සේ පොලිසියට කෝල් කරලා කියනවා පාක් යන කාර් එකේ අංකය. ඒ වගේම තමයි හන්සෝ ජු පාක් ගාව තිබුණ පෙන් ඩ්‍රයිව් වගේ හොරගම් කරලා තියෙනවා. ඔන්න දැන් හන්සෝ ජුන් චීනට යන්න තමයි හදන්නේ. හන්සෝ ජුන්ට මේ ගැහණු කෙනා වෙනස්ම අනන්‍යතාවක් හදලා දීලා තියෙනවා. 1982 ඉචියොන්න ලිපදුණු කන් මින් හෝ විදිහට තමයි හන්සෝ ජුන් චීනට යන්නේ. ඒ වගේම තමයි අන්තිම මාස 3 ඒ කෙනාගේ නමින් සිද්ධ වෙච්ච බැංකු ගනුදෙනු විස්තරත් හන්සෝ ජුන්ට ගෙනත් දෙනවා. ඒ කට්ටිය හන්සෝ ජුන්ගේ ප්‍රශ්න ඇහුවොත් එහෙම හන්සෝ ජුන් මේ හැමදේම මතක තියාගෙන ඉන්න ඕනේ. හන්සෝ ජුන් චීනට ගිහිල්ලා පාක් යන්න කිව්ව තැනට යනවා. මෙතන ඉන්නේ ගැහණු කෙනෙක්. හන්සෝ ජුන් මේ ගැහණු කෙනාට පාක්ගේ කාඩ් එක පෙන්නනවා. ඊට පස්සේ මේ ගැහණු කෙනා හන්සෝ ජුන්ට තැනක් පෙන්නලා එතෙන්ට වෙලා ඉන්න කියලා කියනවා. ඔන්න මේ වෙද්දි රෑ වෙලා තමයි තියෙන්නේ. මේ වෙලාවේදී කට්ටියක් එනවා හන්සෝ ජුන් ඉන්න තැනට.
ඊට පස්සේ හන්සෝ ජුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කරලා බලනවා. දැන් හන්සෝ ජෝ ඉන්නේ කන් මින් හෝ කියන කෙනා විදියට. මේ කට්ටිය අහන ප්‍රශ්න වලට හන්සෝ ජෝ හරියටම උත්තර දෙනවා. ඊට පස්සේ හන්සෝ ජුන් අරන් යනවා ඒ කට්ටිය කෝල් සෙන්ටර් එකට. යන තැන හොයාගන්න බැරි වෙන්න සම්පූර්ණ මූණම ආවරණය කරලා තමයි හන්සෝ ජුන් එකන් යන්නේ. දැන් හන්සෝ ජුන් ඉන්නේ කෝල් සෙන්ටර් එකේ. මේ කට්ටිය වැඩ කරන්නේ බැංකුව වැඩ කරන වෙලාවෙම තමයි. ඒ කියන්නේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකල්. මේ කෝල් සෙන්ටර් එක ඇතුලේ කණ්ඩායම් විදියට තමයි ඉන්නේ. ඊට පස්සේ හන්සෝ ජුන් ඇතුළුව අලුතෙන් ආපු කට්ටිය මේ කණ්ඩායම් වලට දානවා. කෙනෙක්ව වොයිස් ෆිෂින් කරද්දී මේ ගෲප් එකක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. කෙනෙක්ව වොයිස් ෆිෂින් කරද්දී හැමදේම සිද්ධ වෙන්නේ ස්ක්‍රිප්ට් එකකට අනුව. මේ කට්ටිය හැමදේම කියන්නේ මේ කට්ටියට හම්බෙන පිටපතේ විදිහට. හන්සෝ ජුන් ඉන්න කණ්ඩායම දැනටමත් කෙනෙක්ව වොයිස් ෆිෂින් කරන ගමන් තමයි ඉන්නේ. ඉස්සල්ලාම ගෲප් එකේ ඉන්න කෙනෙක් අපරාධ විමර්ශන අංශයේ කෙනෙක් විදිහට කතා කරනවා. ඊට පස්සේ මේ කෙනා කියනවා සයිබර් අපරාධ අංශය ඔයාව ඉක්මනින්ම සම්බන්ධ කරගනි කියලා. ඔන්න ඊට පස්සේ ගෲප් එකේ කෙනෙක්ම සයිබර් අපරාධ අංශය විදිහට ආයෙත් පාරක් කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක ගන්නේ වෙනම නම්බර් එකකින්. මේ කෙනා කියනවා ඔයාගේ බැංක් account එක මේ වෙද්දි කට්ටියක් සල්ලි හුවමාරු කරන්න පාවිච්චි කරනවා. ඔයා ඉක්මනටම මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් ඔයාවත් මේකේ හවුල්කාරයෙක් විදිහට සලකයි. මූල්‍ය අධීක්ෂණ සේවයේ ෂිම් ජූ වොන් මහත්මයාට කතා කරන්න කියලා කෝල් එක කට් කරලා දානවා. මේ කට්ටිය ගාව තියෙන ෆෝන් හැක් කරන software එකක්. අදාළ ෆෝන් එකට එන හැම කෝල් එකක් මෙන්න මේ කට්ටියට. කෝල් යන්නේත් මේ කට්ටිය හරහා. ඊට පස්සේ මේ කෙනා කෝල් එකක් ගන්නවා බැංකුවට. බැංකුවට කෝල් එක ගත්තට කෝල් එක එන්නේ මේ කට්ටියට. බැංකුවේ කෙනෙක් විදිහට කතා කරන්නේ මෙතන කෙනෙක්ම තමයි. මේ කෙනා කියනවා එයාගේ account එක හෝල්ඩ් කරන්න කියලා. ඒක කරන්න පැයක් විතරයි කියලා මේ ගැහණු කෙනා කියනවා. ඊට පස්සේ මේ ගැහණු කෙනා කියනවා ඉක්මනින්ම මූල්‍ය අධීක්ෂණ ආයතනයට කතා කරන්න කියලා. දැන් මේ කට්ටිය ගෲප් එකේ කතා නොකරපු කෙනෙක් විතර ඉතුරුලා ඉන්නේ හන්සෝ ජුන් විතරයි. මූල්‍ය අධීක්ෂණ ආයතනයේ විදිහට හන්සෝ ජුන් කතා කරනවා. ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ තවත් අලාභහානි වෙන්න කලින් ඔයාගේ මුදල් අපේ ගිණුමකට බැර කරන්න වෙනවා. ඊට පස්සේ හන්සෝ ජුන් account number කියනවා. account number එක කියන අතරේ හන්සෝ ජුන් ෆෝන් එකේ වයර් එක ගලවලා දානවා. කොහොම හරි අන්තිමේට සල්ලි හොරකම් කරන්න ගියපු වැඩි හරියන්නේ නැහැ. හන්සෝ ජුන් කරපු වැඩේ කවුරුත් දැක්කේ නැති හින්දා යාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මේ කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නේ. ඔන්න මේ වෙලාවේදී මෙතෙන්ට කෙනෙක් එනවා. මේ කෙනාගේ ඇඟේ තුවාල කිහිපයක්ම තියෙනවා. මොකද මේ කෙනා මෙතනින් පැනලා යන්න ගියපු කෙනෙක්. හැබැයි මෙයා වොයිස් ෆිෂින් වලින් ඩොලර් ලක්ෂයක් හොයලා තියෙනවා. හන්සෝ ජුන් අහනවා එයාගේ අතේ තියෙන නිල් පාට පටිය මොකද්ද කියලා. එහෙම පටියක් දාන්නේ සංවර්ධන කණ්ඩායමේ කට්ටිය. ඒ කට්ටිය ඉන්නේ 3 වෙනි තට්ටුවේ. ඒ කට්ටිය කරන්නේ පිටපත් ලියන එක. මේ ගැහණු කෙනා කියනවා ගුවක් මහත්තයට කිව්වොත් එහෙම එතෙන්ට යන්න පුළුවන් කියලා. මෙතන තව කෙනෙක් කියනවා ඒක කරන්න ගිහිල්ලා නිකම් බොරට මැරුම් කන්න තමයි වෙන්නේ කියලා. මේ තැන බලාගන්න ඉන්නේ චොන් කියලා කෙනෙක්. හැබැයි හැම දෙයකම ප්‍රධානිය තමයි හුවන් කියන්නේ. ඔන්න මේ වෙලාවේදී ගුවක් කියන කෙනා මෙතෙන්ට එනවා. මේ වෙදි කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනෙක් මේ කට්ටියක සල්ලි හොරකම් කරලා තියෙනවා. ඒ කෙනා account number එක විදිහට දීලා තියෙන්නේ එයාගේම පෞද්ගලික account number එකක්. මේ විදිහට මේ කෙනා ඩොලර් 6000ක් හොරකම් කරලා තියෙනවා. මේ වෙලාවේදීම චොන් එනවා මෙතනට. යකඩ පොල්ලකුත් අරගෙන. ඊට පස්සේ කරන්නේ මේ කෙනායි කකුල් දෙකේ දණියෙන් පල්ලෙහා කොටසට කැඩෙන කල්ම පහර දෙන එක. මේ ගුවක් කියලා කියන්නේ සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියා. මේ වෙලාවේදී හන්සෝ ජුන් දකින්නවා ගුවක් එක්ක ඉන්න කෙනෙක් සල්ලි හොරකම් කරනවා කියලා. මේක දැක්කට පස්සේ හන්සෝ ජුන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතනවා. ඊට පස්සේ ගුවක්ට මේ මිනිස්සයා වල්ලලා දෙනවා. හන්සෝ ජුන් කියන්නේ එයා කලින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරලා තියෙන හින්දා එයාගේ අත්දැකීම් වලින් එයාට පිටපත් ලියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගුවක් හන්සෝ ජුන්ව පිටපත් ලියන තැනට දානවා. හන්සෝ ජුන් මේ කොල්ලගෙන් දැනගන්නවා 4 වෙනි තට්ටුවේ තියෙන්නේ මොනවද කියලා. සල්ලි සම්බන්ධ හැමදේම වෙන්නේ 4 වෙනි තට්ටුවේ. එතෙන්ට යන්න පුළුවන් චොන් කියන කෙනාට විතරයි. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ පෞද්ගලික දත්ත පිටපත් සල්ලි හොමාරු වගේ හැමදේම තියෙන එතන. ගුවක් හන්සෝ ජුන්ගේ අත බලලා කියනවා ඔහේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරා වෙන්න බෑ කියලා. හන්සෝ ජුන් කියනවා මං මත්ද්‍රව්‍ය වෙළඳාම් කරාට ඒවා පාවිච්චි කරලා නැහැ කියලා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න අතර කතා බහක් යනවා. මේ වෙලාවේදී හන්සෝ ජුන් මෙතන තියෙන ගෝල්ෆ් බෝලයක් හොරින් තියා ගන්නවා. ඔන්න දැන් රෑ වෙලා තමයි තියෙන්නේ. මේ කට්ටිය වැඩ ඉවරලා 4 වෙනි තට්ටුවට යන ලිෆ්ට් එක වහන වෙලාවේදී හන්සෝ ජුන් ගිහිල්ලා ඒ දොර මැද්දට එයා හංගගත්ත ගෝල්ෆ් බෝලේ තියෙනවා. කට්ටිය නිදාගත්තට පස්සේ හන්සෝ ජුන් අර ලිෆ්ට් එක පැත්තට එනවා. එනකොට හන්සෝ ජුන්ට ඇහෙනවා ගුවක් මින් කියලා කෙනෙක් එක්කන් කතා කරනවා. මේ කට්ටිය කතා කරන්නේ මේ වැඩේ ප්‍රධානියා හුවන් කියන කෙනාට විරුද්ධව කරන වැඩක් ගැන. මේ කතා කරන දේවල් හන්සෝ ජුන් අහගෙන ඉන්නවා. කෝල් එක ඉවර වුණාට පස්සේ එයාගේ ෆෝන් එක ගුවක් එයාගේ ගෝල්ෆ් බෑග් එක අස්සේ හංගනවා. ඔන්න ඊට පස්සේ හන්සෝ ජුන් ලිෆ්ට් එකේ දොර අරගෙන කේබල් දිගේ උඩට යනවා. මේ වෙලාවේදීම චොන් එනවා මෙතනට. ඇවිල්ලා චොන් එයාගේ කම්පියුටර් එකේ මොකක් හරි දෙයක් කරනවා. මේ වෙලාවේදී මෙයාට කෝල් එකක් එනවා මේ වැඩේ ප්‍රධානියා හුවන්ගෙන්. මේ කට්ටියට තේරලා තියෙනවා අග්ගුවක් මොකක් හරි දෙයක් කරන්න තමයි යන්නේ කියලා. චොන් හුවන් එක්කන් මේක ගැන තමයි කතා කරන්නේ. මේ කට්ටියට හෙට ලොකු මෙහෙයුමක් තියෙනවා. ඒකෙන් පස්සේ ගුවක් ගැන බලා ගන්නම් කියලා චොන් කියනවා. මේ වෙලාවේදී හන්සෝ ජුන් ගිහිල්ලා චොන්ගේ කම්පියුටර් එකේ මේල් එකක් දානවා. මේක දාන්නේ එයාට උදව් කරන ගැහණු කෙනාට. මේ වෙද්දි මේ ගැහණු කෙනා පස්සේ
අර මනුස්සයා පන්නන ගමන් තමයි ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මගේ සල්ලි ගන්න කියලා තමයි හන්ස් සෝජුන් කියන්නේ. ඊට පස්සේ මේ ගැහණු කෙනා මේ මනුස්සයාගේ ණය ගෙවන්නම් කියලා පොරොන්දු වෙනවා. මේ වෙලාවේදී චොන් දැනගන්නවා ඒ කට්ටිය කෙනෙක් අතුරුදහන් වෙලා කියලා. ඒ කියන්නේ හන්ස් සෝජුන් නෑ කියලා දැන් මේ කට්ටිය දන්නවා. ඊට පස්සේ හන්ස් සෝජුන් වාකවුලුව කරහා වොෂ්රූම් එකට පැන ගන්නවා. මේ වෙලාවේදී අර කොල්ලා හන්ස් සෝජුන්ව දකිනවා. හැබැයි මේ කොල්ලා හන්ස් සෝජුන්ව දැක්කේ නෑ කියලා තමයි චොන්ට කියන්නේ. චොන් ඊට පස්සේ හන්ස් සෝජුන්ව හොයාගන්නවා. චොන් හන්ස් සෝජුන්ව හොයාගන්නවා. ඊට පස්සේ මෙයාට පහර දීලා මෙයාව තැනක හිර කරනවා. ඔන්න උදේ වෙද්දි සල්ලි ගන්න මේ ගැහණු කෙනා චීනට ඇවිල්ලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෝල් සෙන්ටර් එක. ඔන්න අද මේ කට්ටියගේ ලොකු මෙහෙයුමක් තියෙනවා. අද මේ කට්ටියගේ ඉලක්කය වෙලා තියෙන්නේ රැකියාවකට අයදුම් කරපු අයදුම්කරුවන් 400 දෙනෙක්. මේ කට්ටිය මේ 400 දෙනාටම අදාළව පිටපත් හදලා තමයි තියෙන්නේ. එක්කෙනෙක්ගෙන් ඩොලර් 30000 ගානේ සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 12ක්. ඔන්න ඊට පස්සේ මේ කට්ටිය වැඩි පටන් ගන්නවා. ඔන්න හන්සෝ ජුන්ට සිහිය එනවා. මේ වෙද්දි මෙයාව හිර කරලා තියෙන හින්දා එළියට යන්න විදියක් නැහැ. දැන් හන්සෝන් ජුට ඕනේ මේ වැඩේ කොහොමද නතර කරන්න. ඔන්න පළවෙනි 400 දෙනාගේ ඩොලර් මිලියන 9.5ක් මේ කට්ටිය හොරගම් කරලා තියෙනවා. ඔන්න තවත් කම්පැනි එකක අයදුම් කරුන් 600 දෙනෙක් ඉන්නවා. මේකෙදි මේ කට්ටියගේ ඉලක්කය ඩොලර් මිලියන 18ක්. මේ කට්ටිය මේ විදිහට අද දවස ඇතුළත ඩොලර් මිලියන 300ක් හොරකම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී හන්සෝ ජුන් ඉන්න තැනට මේ කොල්ලා එනවා. මේ කොල්ල ඇවිල්ලා තියෙන්නේ හන්සෝ ජුන්ව බේරගන්න. මොකද මේ කොල්ලත් මේ වැඩේට කැමති නැහැ. මෙයාට පැන ගන්න විදියක් නැති ඉඳ තමයි මෙයා මෙතෙන්ට වෙලා ඉන්නේ. මේ කොල්ලා හන්සෝ ජුන්ව මෙතනින් බේර ගන්නවා. ඊට පස්සේ මේ ගැහණු කෙනා හන්සෝ ජුන් කිව්ව තැන සල්ලි ගන්න යනවා. මේ කට්ටිය වොයිස් ෆිෂින් වලින් හොරගම් කරන සල්ලි වෙනම තැනක තියලා තියෙනවා. ඊට පස්සේ තමයි කට්ටියක් යවලා ඒ කට්ටිය ගාවට සල්ලි ටික ගන්න. මෙතන තියෙන බූසන් වල ඒ කියන්නේ හන්සෝ ජුන් වැඩ කරපු සයිට් එකේ කට්ටියගේ සල්ලි. ඔන්න මේ වෙලාවේදීම මේ සල්ලි ගන්න චොන්ගේ මිනිස්සු දෙන්නෙක් කෙනා මෙතනට. ඔන්න ටික වෙලාවකින් පොලිසියත් එනවා මෙතනට. මේ කට්ටිය ඇවිල්ලා තියෙන මේ ගැහණු කෙනාගේ පස්සේ. මොකද මේ ගැහණු කෙනාව තමයි හන්සෝ ජුන් අන්තිමේට හම්බුනේ. ඒ හින්දා පොලිසිය මෙයාගේ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් පෙන්නන්නේ හන්සෝ ජුන්න. මේ වෙදි හන්සෝ ජුන් ඉන්නේ මේ බිල්ඩින් එකේ මේන් පවර් සප්ලයි එක තියෙන තැන. හැබැයි මෙතෙන්ට යන්න විදියක් නැහැ. මෙතන ලොක් කරලා තමයි තියෙන්නේ. ඔන්න මේ වෙලාවේදී මෙතෙන්ට දෙන්නෙක් එනවා. මේ කට්ටිය ගාව තමයි මේ දොරේ යතුරු තියෙන්නේ. ඊට පස්සේ හන්සෝ ජුන් මේ කට්ටියට පහර දීලා යතුරු ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන වයර් ඔක්කොම කඩලා දානවා. ඔන්න බිල්ඩින් එකේ සම්පූර්ණයෙන්ම කරන්ට් එක නැති වෙනවා. මේ වෙද්දි පොලිසිය මේ කෝල් සෙන්ටර් එක හොයන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ කට්ටිය දැනගන්න හම්බ වෙනවා එක පාරටම වොයිස් ෆිෂින් කරන එක අඩු වෙලා කියලා. මොකද මේ වෙද්දි කෝල් සෙන්ටර් එකට කරන්ට් එක නැහැ. ආයෙත් පෙන්නන්නේ හන්සෝ ජුන්න. හන්සෝ ජුන් යන්නේ ගුවක්ගේ කාර්යාලයට. මෙතන ගෝල්ෆ් බෑග් එක ඇතුළේ තියෙන ෆෝන් එක හන්සෝ ජුන් ගන්නවා. මේලාදී ගුවක්ට මැසේජ් එකක් එනවා. මින් කියන කෙනාගෙන්. කොරියානු පොලිසියෙන් කෝල් සෙන්ටර් එක හොයනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හන්සෝ ජුන් මෙතන ලොකේෂන් එක පොලිසියට යවන්න තමයි හදන්නේ. ගුවක් මේ ෆෝන් එක තියන් ඉන්නේ තොරෙක්. ඔන්න ඊට පස්සේ ගුවක් එනවා මෙතනට. ඔන්න ඊට පස්සේ මේ දෙන අතර ෆයිට් එකක් යනවා. මේලාදී චොන් දැනගන්නවා කොරියානු පොලිසිය කෝල් සෙන්ටර් එක හොයන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ චොන් නියෝග කරනවා හැමදේම අරගෙන මෙතනින් පැන ගන්න ලෑස්ති වෙන්න කියලා. මොකද මේ කට්ටියට මෙතන තියෙන මිනිස්සුන්ගේ දත්ත තොරතුරු ඩොලර් මිලියන ගණක් වටින ඒවා. ෆයිට් එක මැද්දදී ගුවක් හන්සෝ ජුන්ට පියෙන් අයින්නවා. මේ කට්ටියගේ ෆයිට් එක නතරේ චොන් යනවා මෙතනට. ඇවිල්ලා ගුවක්ට විඩි තියන හදනවා. මේලාදී හන්සෝ ජුන් ෆෝන් එකත් අරගෙන මෙතනින් පැන ගන්නවා. චොන් ගුවක්ව මරන්න තමයි හදන්නේ. මොකද එයා ඒ කට්ටියගේ ලොක්කට ද්‍රෝහි වෙච්ච හින්දා. මේලාදී පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා චොන්ට අයින්නවා. මේ වෙලාව පාවිච්චි කරලා ගුවක් චොන්න මරලා දානවා. හන්සෝ ජුන් ලොකේෂන් එක යවන්න ගියාට ෆෝන් වලට මෙතන ඇතුලේ සිග්නල් නැහැ. මේ වෙද්දි හැමෝම 71. එහෙමත් නැත්තම් හන්සෝ ජුන්න හොයන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි මේ කට්ටිය හන්සෝ ජුන්න දකින්නවා. ඊට පස්සේ හන්සෝ ජුන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඔන්න මෙතනට සිග්නල් තියෙනවා. ලොකු ෆයිට් එකක් දීලා කොහොම හරි අන්තිමේට ගුවක්ට හන්සෝ ජුන්න අහු වෙනවා. දැන් හන්සෝ ජුන්න ගැට ගහලා තමයි ඉන්නේ. ඔන්න කොහොම හරි අන්තිමේට හන්සෝ ජුන්න ආපු කණ්ඩායම ටික පොලිසියට හම්බ වෙනවා. ඔන්න මේ වෙද්දි කෝල් එකක් එනවා මේ හැම දෙයකම ලොක්කා හුවන්ගේ. එයා මේ වෙද්දි කෝල් සෙන්ටර් එකට එන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ගුවක් කරන්නේ හන්සෝ ජුන්ගේ නෝනවා මරනවා කියලා තර්ජනය කරලා මේ හැමදේම හන්සෝ ජුන් කරා කියලා එයා ලව්වම හුවන් මහත්තයාට කියවන එක. ඒ කියන්නේ චොන්න මරුපෙකේ ඉඳන් හැමදේම හන්සෝ ජුන් කරා විදිහට තමයි හුවන් මහත්තයාට කියන්නේ යන්නේ. මේ වෙද්දි මේ කට්ටිය මිනිස්සුන්ගේ ඩේටා කොපි කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ පොලිසියෙන් එනවා මෙතනට. හන්සෝ ජුන් යවපු ලොකේෂන් එක කරා තමයි මේ කට්ටිය මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හන්සෝ ජුන්න වෙඩි තියලා මරන්න යද්දිම ගුවක්ට පල්ලෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. මේලා පාවිච්චි කරලා හන්සෝ ජුන්න ගැට ගහලා තියෙන පටි එයා කඩා ගන්නවා. ගුවක්ට තේරෙනවා මේ වෙද්දි පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ ගුවක් ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ හන්සෝ ජුන් ගුවක්ගේ පස්සෙන් පන්නනවා. හන්සෝ ජුන්ට පුළුවන් වෙනවා ගුවක් පැනලා යන්න කලින් එයා බල්ලා ගන්න. ඊට පස්සෙත් මේ දෙන අතර ලොකු ෆයිට් එකක් යනවා.
කොහොමරි අන්තිමෙන් හන්සෝජුන්ට පුළුවන් වෙනවා ගුවක්ව යටත් කරගන්න. වෙඩි සද්දයක් ඇහුනට පස්සේ පොලිසියත් එනවා මෙතනට. කොහොමරි අන්තිමේට මේ වැඩේ මහමොලකරු හුවන්වත් මේකට අල්ලගන්න පුළුවන් වෙනවා. කොහොමරි හන්සෝජුන් හින්දා චීනයේ ඉඳන් ක්‍රියාත්මක වෙච්ච මහා පරිමාණයේ ව්‍යාජ ඇමතුම් හරහා මිනිස්සුන්ගේ සල්ලි මිනිස්සුන්ගේ පෞද්ගලික දත්ත වංචා කරපු ලොකු කල්ලියක් අල්ලගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කතා ඉවර වෙන්නේ.